කොහොමද ළමයිනේ හැමෝටම හොඳින් ඇති කියලා හිතනවා. මම මේ වීඩියෝ එක කරේ මම ඉස්සෙල්ලා දාපු වීඩියෝ එකෙන් මම විස්තර කිව්වා මේ වීඩියෝ එක කරන්නේ මේ රට ඉන්න කාන්තාවන් පිරික්සන දෙපක්ෂයටම. මොකද මගේ හොඳම යෙහෙලියකට වෙච්ච අසාධාරණයක් ගැන කතා කරන්න. ඒ වගේම තෝ ගොඩාක් අය ඉන්නවා මේ විදිහට. මේක සත්‍ය නම් කියන්න. මේ රටේ කාන්තාව ඉන්නේ. එයාගේ මහත්තයාත් මේ රටේ ඉන්නේ. මේ රටේ ඉඳගෙන ඒ වගේ තව ගොඩාක් ඉන්නවා. ගොඩාක් අය ඉන්නවා ඒ වගේ. තමන්ගේ ගෑණි ඉද්දින් වෙන ගෑනු රටවල් වල ඉන්න ගෑනු යාළු කරගෙන උන්ව මේ රටවල් වලට ගෙනල්ලා තියාගෙන තමන්ගේ ගෑණි කියලා තියාගෙන යන අර ගෑණි දුක් විඳ අර දරුවෝ ගැන බලනවා. රට ඉඳන් ඇවිල්ලා ඉන්න පිරිමිත් එහෙමයි. පිරිමි කෙනෙක් ගැන තමයි මේ කියන්නේ. පිරිමි අයත් එහෙමයි. එයා මොකද කරන්නේ මෙහෙ වෙන ලස්සන කෙල්ලෝ යාළු කරගෙන වෙන රටවල් ඉන්න කෙල්ලෝ යාළු කරගෙන ලංකාවට ගෙනලා මෙහෙට ගෙන ගන්න හදනවා. තමන්ගේ වයිෆ් විදිහට මෙහි ගෙදරක වැට්ට දාලා මෙහෙ එළිය යන්න පුළුවන්. මෙහෙ එළිය කාමර දෙනවලුනේ. මම ඒක දන්නෙත් මේ නංගි දැන් කිව්වට පස්සේ මම දන්නේ ඒක එළිය කාමර දෙනවලු. එළිය කාමර දෙනවලු ඒ මිනිස්සුන්ට ලගින්න. කියන්නේ මෙහි ලංකාවේ කට්ටිය ගෙවල් අරගෙන ඒ වගේ ගෙවල් වල කාමර දෙනවලු පැය ගානට මේ හොර ගෑන්ටයි මිනිහටයි බුදියන්. මෙහි ගෑනුත් එහෙම ඉන්නවලු. මෙහි එක මසරි බංගලු මෙහි ඉවිල්ලා ඉන්න කොල්ලෝ අරගෙන කාමර වලට ගිහිල්ලා සල්ලි වේදම් කරගෙන ජීවත් වෙනවා. එතකොට අර ලංකාවේ දරුවෝයි අනාථ වෙනවා. පිරිමි පැත්තකින් දහල්ලාකෝ තොපේ පිරිමි පැත්තකින් දහපල්ලාකෝ තොපේ දරුවෝ විනාශ වෙනවා. පිරිමිත් මෙහෙ ඉන්න උන් තොපේ ගෑනු රෙහෙන්නගෙන දුක් විඳිනවා. තමන්ගේ දරුවෝ කුසගින්න පුරවන්න ඒ ගෑනු එහෙ ඉඳගෙන ගාමන්ට යනවා කුලී වැට්ට යනවා හරි මෙහෙන. තොපි මෙහෙ ආවට පස්සේ තමන්ගේ ගෑනුන් අමතක කරලා තොපි මෙහෙ ඉන්න කෑලි අරගෙන එළියේ පැනලා ඉන්න උණුයි නිමාඩු වෙන උණුයි අරගෙන උඹලා කාමර අස්සට රිංගල ගිහින් උන්ට සල්ලි වේදම් කරනවා. සමහරක් කපටි උන් ඉන්නවා. අර ගෑණිගේ සල්ලි හූරගෙන ගෙදරට දාන උනුත් ඉන්නවා. එතකොට අරකි මොකද කියන්නේ අනේ මේ හරි ආදරේ මට මේ හරි ආදරේ කියලා ඒකේ ගෙදර ලංකාවේ මිනිස්සු දරුවෝ ඔක්කොම අමතක කළා නෑ. උන්ට මේ මූට හම්බ කරන එක දීලා මූත් එක ගිහින් අරක කරගෙන එනවා. හොඳ පදේම කිව්වොත් ඒක කරගෙන මොකද අරක යට කහනවනේ උන්ට ඉන්න බෑ. අර උන්ටත් කෙලින් වෙනකොට ඉන්න බෑ. මොකේකට හරි යන ගණ්ඩයි උන් දඟලන්නේ. හොඳම සුද්ධ සිංහලෙන් කියනොත් යකෝ බැල්ලියෝ බල්ලෝ තොපි මේ විදියට හැදෙන්න එපා. තොපි කොන දේ කරත් කවදා හරි තොපි දරුවෝ ගාවට යන්න ඕනේ. තොගි ගෙදරට යන්න ඕනේ. තොපි අතේ සල්ලි තොපි දැන් මෙහෙ ඇවිල්ලා මගුල් නටලා ජොගි නටලා අරක අරගෙන මේක අරගෙන ඔන්ලයින් වලින් තොපි හොඳ හැඩ දාලා ක්‍රීම් ගාලා මේ සුදු වෙලා මේකක් දාගෙන තොපි නටා ගහලා රැයට ගිහිල්ලා මෙයා වෙලා ඊට පස්සේ අර ලංකාවින් අන්න ඌ බල්ලා උන් අත්හැරලා එහෙමයි. මෙහෙ ගෑනුන්ටත් මිනිස්සු නෑ දරුවෝ විතරයි ඉන්නේ අම්මා ගාවින්නේ අරයා ගාවින්නේ මෙයා ගාවින්නේ අර අක්කා ගාවින්නේ කියලා එහෙම කියනවා. ඒ ඉතින් උන් දන්නේ නැහැ සමහරක් ගෑනු ඉන්න ෆෝන් දෙකවල් පාවිච්චි කරනවා. පිරිමි ඉන්න ෆෝන් දෙක තුනවල් පාවිච්චි කරනවා. පිරිමිත් කරන්නේ අනේ මගේ ගෑණි නෑ මැරිලා. මගේ ගෑණි මැරිලා මාව දාලා ගිහිල්ලා එහෙමයි. ඉතින් මේ අනිත් ගෑනුන් අල්ලගෙන ඔන්න හූරගෙන ගසහනවා. මේ ලංකාවේ ඉන්න පිරිමි කරන ඒවා. පිරිමි කරන්නේ එහෙමයි. ගෑණි නෑ කො ගෑණි මැරිලා දාලා ගිහිල්ලා කවුරුත් නෑ. එහෙම කියලා අර මෙහි වැඩ කරන ඉන්න ගෙවල් ඉන්න පැය 27ම ළඟින් ඉඳගෙන සුදු අනම්මනම් කීකි මාසෙකට දවස් 20ක් විතර ඉඳගෙන මේවා කරලා උන් එහෙම ඇද ගන්නවා. ආමි කෙනේවියගේ පොලිසිය උනුත් ඒකයි කරන්නේ. ඔය බස් ඩ්‍රයිවර්ලාත් උන්ත් ඔහොම තමයි කරන්නේ. එළිය දැන් පිටතැන් වල ලංකාවේ ගමේ ඉඳගෙන පිටතැන් වලට ගිහින් වැඩ කරන උන් toy රස්සාත ඊට පස්සේ උන් අනේ හොඳට මේක ගෙනු තූරගෙන අර ගෙදර ගිහිල්ලා හොඳට අර ගෑනිත් එක දවස් 10ක් හැමනිලා මෙයාලා උන් අහපවර පූහොර පූසා වගේනවා. මගේ ෆෝන් එකට සිග්නල් නැහැ මගේ වැඩ නැහැ. එහෙම ගොඩාක් දේවල් එන යකෝ තොපිට මොලයක් නැද්ද? තොපිට මොලයක් නැද්ද? ගොන් එළදෙනෝ තොපි මේ රටට ඇවිල්ලා ඉන්න එක මිනිස්සුන්ගේ උත්තව මේවා කරගෙන තොපි පෝෂණය කරන්න දැවිත් ඉන්න එක පయ్యලාව. යකෝ තොපිට මොකද යකෝ වෙලා තියෙන්නේ මෙච්චර මේ කියන්න තොපි මොන වේසුද මේ උඹලා මේ බොරුවට අනේ ලයියු නැගගෙන මෙහෙම කරගෙන අර එහෙම නටන මේ මගේ මිනිහා මගේ මෙයා මෙහෙම කී නටන මොකද්ද බන් තොපි ඔය බලු ගතිය යකෝ තොපේ අර දරුවෝ අනාථ වෙනව නේද? තොපේ අර ගෙවල් වල මිනිස්සු අනාථ වෙනවනේ. තොපි හිතන්නේ මේ උඹලව අඳුරගන්න බැහැ කියලාද මිනිස්සුන්ට? යකෝ මිනිස්සු පැත්තකින් දා තොපේ දරුවෝ ඉන්නව නේද? ඔය කොහෙවත් යන පිරිමින්ට මේවා කරන්නේ නැතුව දාපල්ලකෝ තමන්ගේ දරුවන්ට. තමන් ඉතුරු කරගනින්නකෝ බං. උඹලට උඹලා ඊ ගිහිල්ලා මාසෙන් දෙකකින් අහපුවා මේ රටේ ඉල්ල මේ දුක විඳින්නද? උඹලා පාව ණය ගෙවනවද ඔය මිනිස්සුන්ට? උඹලා මොන ණයක්ද ඔය මිනිස්සුන්ට ගෙවන්නේ ඔහොම කර? මොකද්ද බං උඹලට වෙලා තියෙන්නේ? පිරිමිත් මේක ඉන්න ගොබ්බ උනුත් එහෙමයි. උන් මේ ගෑනුම මේකේ රාවට්ටගෙන මේවා කරගෙන එහෙම කරා. තව ඉන්නවා මෙහෙ වේස ගෑනු.
ඉඳගෙන මේ ගෙවල් ඇතුළේ ඉන්න කෙල්ලොන්ව පන්නගෙන අරවා කියන මේවා කරගෙන ගෙවල් වල මොන යාළු වෙනවා TikTok වලින් යාළු වෙනවා ඊට පස්සේ මේ ඊමෝ වලින් යාළු වෙනවා යාළුල අනේ නංගි ඔය ගෙවල් වල වැඩ හරිනේ මිහි මෙන්න එළිය මෙච්චර හම්බ ගන්නවා කිය ඔන්න උන්ව පන්න මුනුත් ගොන් එල දෙල්වල් පැනලෙනවා පැනලා ඇවිල්ලා ටික දවසක් යනකොට ඔන්න ළඟ තියෙන එක්ක මිනිස්සුන්ට දෙනවා නැත්තම් තව ගෙවල් වලට දාලා උන් වැඩියෙන් සල්ලි හම්බ කරගන්නවා නැත්තම් ඔන්න උන් ඊට පස්සේ ඔන්න මෙහි තව මොකෙක් හරි එක්ක ඔන්න පැනලා ගිහිලා කාමරයක් අරගෙන රෙදි කෑල්ලක් අරගෙන ඔන්ලයින් ඔන්න විකුණනවා ඔන්න පටන් ගන්නවා. ඕක තමයි මේ ඔන්ලයින්. දැන් මේ හැම ගෙයක් ඇතුළකම තියෙන 20ක් විතර මේ පොඩි ගාමන්ට් මේවා. හරි කඩසහාප්පු පට්ට කඩසහාප්පු ගොඩක් තියෙන මේ කුහෙට් එකේ ඔන්ලයින් බලන එක අර පුක උඩ දානවා මේ පුක උඩ දානවා මේ ඇඳුම දානවා යකෝ තෝපි පාලයල මේ ඇයි මේ අපේ ලංකාවෙන් කිම සල්ලි හාරන් තෝපි ආයි මෙහෙට වැඩ මේ රටවල් වල මිනිස්සු ගා වැඩ කළා ගනින්නකො සල්ලි අදපලු ඇයි මේ ලංකාව මුන් හම්බ කරන සල්ලි අදින්නේ උඹලා අනික ගොන් එන දෙනවා තොපිත් ඕවා ගන්න යන්න එපා බැල්ලියනේ තොපිත් පං එහෙමම කතා කරන්නේ මට කේන්තියට මෙච්චර කියන්න තව මෙයා වෙන උන් ඉන්නවා මං අද බලන් හිටියා ගොඩ ලයිව් වල ගිහලා මේ 60 70 ඉන්නවා බලාගෙන මක්කි මත්තාරේක නංගි මට අර කරක සුතු මට යකෝ ගොන්නුනේ තොපිටව පේනවා දැහැට යකෝ ෆෝන් එකට ඕන කලර් එකක් දාලා ලස්සනට පෙන්වන්න පුළුවන් ඔය රෙද්ද උඹ මොනවද කියලා දන්නවද කොලටිය මොකද්ද කියලා දන්නවද මොන කුණු කන්දක්ද බං උඹලා ඔය කරන්නේ බං ඔය ඔන්ලයින් ඔය විකුණන හොඳ අයත් ඉන්නවා මම බැලුවා මම දෙකක් තුනක් බැලුවා හොඳ ඇඳුම් විකුණන සාධාරණ ගානට හොඳ අලුත් ඇඳුම් විකුණන අංගිලා 3-4 දෙනෙක් මම දැක්කා අන්න මම ඒගොල්ලන්ට ගරු කරනවා ඇත්තටම මම ගරු කරනවා මම යාළුවගේ ස්ක්‍රීන්ෂොට් එක ගහගත්ත අන්න ගරු කරනවා ඔය ගිනි ගණන් නැහැ කෑලි මම දැක්ක කෑලි 4-5 කේඩි 4යි අන්න කේඩි හොඳ අලුත් ඇඳුම් යාළුවා කියන ක්වොලිටිය මෙහිමයි පෙන්නනවා මේක 100%ක් මෙහෙම කොටන් එක තියෙනවා කියලා ලේබල් එක ගහලා තියෙනකම් අන්න ඒ වගේ වයින් ගනින්නකෝ බං කිසිම දැන් යකෝ මේ ගෑනුවගෙන් පිරිමිත් තියෙනෝනේ අර කුණු ගොඩයි මේ කුණු ගොඩයි අර අනික ක්‍රීම් ගාන්නේ උලන්නේ යකෝ තොපි මේ ඒසි ගෙවල් වල ඇතුලේ ඉන්නේ තොපි ලංකාවට ගිහලා ඒසි ගෙවල් වල ඇතුලේ දයන්නේ තොපි බස් වල යන්නේ ඒසි වලද උඹලා හිටියටත් වැඩිය විරූපියනවා බං ලංකාවට ගියා උඹලා ඊට පස්සේ තෑම්බිලා මිල අනේ ලංකාවෙ ඉඳගෙන ක්‍රීම් ගන්නට ඒක ලංකාවට උරුතු දෙන උඹලා මේ ඒසි ගෙවල් ඇතුලේ ඉඳගෙන ක්‍රීම් උලලා ක්‍රීම් උලලා උඹලා අර බහිනනික අර මේ හැම ගහපු කුකුල්ලෝ වගේ ඊට පස්සේ උඹලා ටික දවසක් කුකුලා දැන් කොහොමද ටික දවසක් යනකොට අනේ ලේ පාට වෙලා නිකන් ආව පැහැ ගැහිලා කහ වෙලා නිකන් අමුතෙන උඹලා අර කුණු ලේ පාටකට ගැහෙනවා එතකොට අන්න එහෙම වෙනවා ඒ අපේ ලංකාවේ ඉඳගෙන ක්‍රීම් ගාගෙන ඒ සමට උදේ හවස වැටෙන සම ඒ එළිය ඒක රොත්තු දෙන මෙහි ඉඳලම කීන් ගහලා ඵලයක් ලංකාවට හොඳ සුද්ධියෝ වගේ යන ලස්සන උන් බලපන් සතියක් දෙකක් යන කුංගේ වීඩියෝ කොහොමද කියලා ෆොටෝ කොහොමද කියලා ඒකයි මේ ගෑනුත් එකයි පිරිමිත් එකයි ඔය රුපියල පවා ඉක්තු කරගනින්න බං මේ කාලයක් නෑ තව වැඩි කාලයක් නෑ අපි ජීවත් වෙන්න ඕනේ සතුටින් ඉන්න ඕනේ අර අනික තමයි අර බෙහෙත් එක මේ බෙහෙත් එක ඇඟ කෙට්ටු වෙන්නේ ඇඟ මහත් වෙන කිකේ ඔය එක ජපානේ අර ජපානේ මේකේ අරක මේකේ කීකේ ඉන්දුනීසියා කීකේ එන බෙහෙත් බොණ්ඩ යන්න එපා බා තොපිට නැති ලෙඩ හැදෙනවා අන්තිමට උඹලා අවුරුදු 30 45 50 වෙන්න ඉස්සෙල්ලා උන් උඹලට ලෙඩ ඉතින් හොඳටම ලෙඩ ඊට පස්සේ ළඟට වැඩක් කරගන්න බෑ හතියව එහෙම වෙනවා එහෙම වෙන්න එපා මං හොඳින් උඹලට කියන්නේ මේ පිරිමිත් මේ ගෑනුන් අත්තල වෙන ගෑනු හුරතල් කරන්න යන්න එපා ගෑනුත් යකෝ තමන් යා හුරතල් කරන්න යන්න එපා උඹලට යාළුවෝ ඉන්නවනම් ගෑනු ළමයි ඉන්නවනම් මේ රටේ ගෑනු අන්න හිතේ පාළුව සහන්සියට යන උනුත් එක කතා බහ කරපල්ලා ඈ පිරිමිත් එක්ක කතා කරාට මේ හරි උඹලා කතා කරපන් මට කවුරුනේ කතා කරලා සල්ලි දාන්න යන්න එපා නිකන් උඹලට මේ බැංකුව වලට ගිහින් සල්ලි දාන්න යනවා අනික සමහරක්කු කියන මේ ගෙදර බාබට කියන මේ මගේ හස්බන්ඩ් මේ මගේ වයිෆ් ඇයි මේ පිට ගෑනු මිනිස්සු උඹලගේ වයිෆ් හස්බන්ඩ්ලා කරගන්නේ මොන කුණු කන්දකටද ඈ ඊට පස්සේ මිනිස්සු තනේ ඉතින් අර තව ඔන්න නම්බරයක් දෙනවා අද මේ ඔන්න ආපු දවස්වල දෙන නම්බරේ නෙවෙයි ඊට පස්සේ ගෙවල් වල බාබලාට වෙන නම්බර දෙනවා මේ මගේ මහත්තයාට සල්ලි දාන්න මෙහෙමයි කීකද යකෝ මේ මොලයක් මොකටද උඹලට තියෙන්නේ මේ මොලයක් මොකටද උඹලට දෙවියන් වහන්සේ මවලා තියෙන්නේ උඹලා මේ රට ආයි මොකටද උඹලා ඉස්සෙල්ලා හිතපළ උඹලා මේ රටට ආයි මොකටද කියලා උඹලා මේ රටට ආයි මොකටද උඹලා මේ රටට ආයි මොකටද සල්ලි හොයන්නද මේ රටට ආවේ උඹලා මේ රටට ආවේ සල්ලි හොයන්න නේද උඹලා මේ රටට ඇවිල්ලා සල්ලි හොයාගෙන යන්නේ නේද ආවේ පොලියෝවල නියා මන් තියනවා මේ වීඩියෝ එක කරන්න වෙන්නේ පොඩි උණුත් එක්ක වැඩ කරන කපන්නේ මේ වීඩියෝ දාන්නේ මම පේනවනේ මම කොච්චර වැඩ කරන ගමන්ද මේ වීඩියෝ දාන්නේ මොකද මට ගෙනියන්නවත් මේකට නෙවෙයි මං කැට්ටිය දැනුවත් වෙන්නයි මේ දේ කරන්නේ ඒක හින්දා හැමෝම හොඳින් සිහි කල්පනාවෙන් වැඩ කරන්න තමන්ගේ දරු පවුල් ගැන හිතන්න තමන්ගේ දරුවෝ ගැන හිතන්න අනිවාර්යෙන් දරුවෝ ගැන හිතන්න කරගෙන හිතලා සමාජයට මුණ දෙන්න ඕන විදිහට වැඩ කරගන්න නිකන් නික්‍රාරුනේ නම් කැට කරගන්න එපා ළමයිනේ මං හොඳින් කියන්නේ ඔයාලට
මොකද ශ්‍රී ලංකාව හින්දා මටත් ඒ හැඟීම තියෙන හින්දා. ඒකයි මම එහෙම කියන්නේ. ඔයාලා හැමෝටම පෙරුවන් සරණයි. ජේසුස් පිහිටයි.